හරි. අද බණ්ඩ ක්‍රියේෂන් එකෙන් කරන්න යන්නේ මේ මගේ ඉස්සරහා පොඩි ඕපන් කැලලක් තියෙනවා. එතන තමයි වාහනේ දාන්නේ. ඒ වාහනේ දාන තැනට අවු වෙනුයි වැස්සෙනුයි දෙකෙන්ම කරදරයි. දැන් මම හදන්නේ අරින්න වහන්න පුළුවන් කඩන් එකක් හදන්න. මේකට මම යොදාගන්නේ මේ ගෙදර තිබ්බ දේවල් ටිකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද සල්ලි වලට අරගෙන හදන්න කලින් මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට මේ ගෙදර තිබ්බ දේවල් පාවිච්චි කරලා මම මේක හදන්න තමයි හදන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ මම අරන් තියෙනවා ටිකක් ඝනකමින් වැඩි. සාමාන්‍ය කඩෙන් ගන්න තියෙන ඉටි රෝල නෙමෙයි. ඊට වඩා ටිකක් ඝනකමින් වැඩි ඉටි රෝලක් කින් කොටසක් තමයි ඔය තියෙන්නේ. ඕක නම් මේ මට ගෙදර හොයාගන්න පුළුවන් වුණා මේ මම කඩෙන් ගත්ත එකක් නෙමෙයි. එතකොට ඔයාලට පේනවා අඟලේ බට ඔයාලට ගන්න පුළුවන් PVC බට කඩෙන් මම PVC බටේ ඉහළට සහ පහළට දෙපැත්තටම ওই විදිහට වයර් ටයිට් පාවිච්චි කරලා මේ තද කරලා ඉවර කරගන්න. ඔය තියෙන්නේ දැන් දෙපැත්තටම වයර් ටයිට් දාලා බටේ තද කරාට පස්සේ දැන් මම එක පොඩ්ඩක් ඉහළට අකුල ගන්නවා බට දෙකම එක ළඟට හිටින විදිහට. එහෙම තියලා තමයි මගේ ඉතුරු ටික මම කරගෙන යන්නේ. දැන් වලට පුළුවන් වුණා ඔන්න දකින්න වැඩ කරන අතරේ යාළුවත් ඇවිල්ලා ඉන්නවා. බ්‍රේව් වැඩ බලනවා. එයාලට පේනවා ඇති. අපි ඊට පස්සේ කරන්නේ මේක. ඔන්න මම පොඩ්ඩක් වලට මේක ලං කරලා පෙන්නනවා. කොහොමද මේක එතුවන් පස්සේ තියෙන්නේ කියලා. වයර් ටයිට් දාලා ඉහළනුයි පහළනුයි සවි කරලා තියෙන්නේ. අඟලේ බට දෙකටම. මම දැන් මේක මට සවි කරගන්න ඕනේ ස්ලැබ් එකේ පහළ බීම් එකට. මම ග්‍රිල් එක පාවිච්චි කරලා අවශ්‍ය විදිහට මේ අවශ්‍ය තැන් වලට ග්‍රිල් එකෙන් බිද්දලා එතන මම කොකු විදිහට තියෙන කට තමයි පාවිච්චි කරන්නේ මේ එල්ල ගන්න ඕන විදිහට. තව කිහිපයක් මම විද ගන්නවා. ඔයාලට පේන්නේ එක තවුවක් විදින විදිය. ඉන්වල පාවිච්චි කරලා පොඩ්ඩක් ටිකක් අමාරුයි උඩට විදින්න ගියාම. මම සේෆ්ටි ග්ලව්ස් අතන ගූගල්ස් දෙයක් පාවිච්චි කරනවා මගේ ආරක්ෂාවට. ඉහළින් සහ පහළින් දෙපැත්තෙම විද ගන්නවා. ඔය ඉහළින් සහ පහළින් දෙපැත්තෙම විද ගන්න ඇයි කියන එක පැහැදිලි කරන්න මම ඉස්සරහින් චූටි වීඩියෝ එකක් දානවා. මම මේක හදන්න කලින් මේ පොඩි අනුරුවක් හදා ගන්න. කියන්නේ මූලික වැඩේ කරන්න කලින් සැකිල්ලක් කලින් හදලා මම බලනවා මේක ටෙස්ට් කරලා මේක හරියටම හරියනවද කියලා. ඒකට අනුව තමයි මම ඔය තවු දෙකක් විදින්නේ. ඔය තවු දෙකේ මම කොකු හයි කර ගන්නවා. ඔන්න ඔය තියෙන්නේ මම විදගත්ත සිදුරු දෙක. මම ඒවට එන්න සවි කර ගන්න ඕන විදිහට. ඔන්න ඔය තියෙන්නේ මම යොදා ගන්න සවි කර ගන්න යොදා ගන්න උපකරණ දෙකම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තව හයි කරන් පස්සේ ඒ තැන් වලට ඕක මම සම්බන්ධ කරගන්නවා. ආයි ගැලවෙන්නේ නැති වෙන විදිහට. මොකද මේක හුලම් පාරට ඔරොත්තු දෙන්නත් ඕනේ. වැස්සක් වැහලා මේ වෙලාවට ඔරොත්තු දෙන්නත් ඕනේ. ඒකින්ද ටිකක් හොඳ තදට සවි කරගන්නවා. ඔය පේන්නේ මම කලින් හදාගත්ත මේ සැකිල්ල නැත්තම් මේකේ පොඩි අනුරුවක් හදා ගන්නවා. මේ වැඩ කරනවද නැද්ද කියලා බලන්න. ඔය තියෙන කොකු හයි වෙන විදිහ වලට හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මම කොහොමද ඒක හයි කරන්න කියලා. දොර මැනලා මම ඔක හයි කරලා තියෙන ගානට ඔය කොකු දෙක හයි වෙන විදිහ ඔයාලට හොඳට පැහැදිලිව ළඟින් පෙන්නලා තියෙනවා. ඔයාලගේ ගෙදරත් අවු වැටෙන ජනල් තියෙනවා නම් නැත්නම් ඔයාලගේ වාහන දාන තැන මොකක් හරි ඔයාලට ආරක්ෂා කරගන්න ඕන දෙයක් තියෙනවා. අවු වෙන වැස්සෙනුයි දෙකෙන්ම දූවිල්ලෙන් ඕනිකකින් ආරක්ෂා කරගන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක හදාගන්න. දැන් මම යොදාගත්තේ ඉටි රෙද්දක් වුණාට ඔයාලට පුළුවන් මේකට ඉටි රෙද්දක්කට වඩා හොඳ දෙයක් දැන් ඔයාලා දැකලා තියෙනවා. V1 එහෙම යොදා ගන්නවා. මීට ඉටි රෙද්දට වඩා හයිය රෙද්දක් ඒකෙන් පාවිච්චි කරගත්තොත් මම හිතන්නේ සෑහෙන කාලයක් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්.
මේ විදිහටම මම දැකලා තියෙන උණ බට වලින් සකස් කරගත්ත ඒවා. මොකද ඒක මිලෙන් ටිකක් අධිකයි. ඒ වගේම මේ අවුව වැස්ස දෙකම ගොඩකට අවුවට නම් ප්‍රශ්නයක් නැහැ. වැස්සට ටිකක් කල් ගියාම ඩැමේජ් වෙන්න තියෙන අවස්ථා වැඩි. ඊට රෙද්දක් වගේ එකක් පාවිච්චි කරනවා නම් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නිවසේ ලස්සනට ගැලපෙන විදිහට ඔයාලට පුළුවන් මේක වර්ණය ගලබලා පාවිච්චි කරන්න. දැන් ඔන්න මම ඔක සවි කරලා ඉවරයි. ඔය නූල් කොහොමද යොදාගත්තේ කියන එකත් ඔයාලට ඔය සැකිල්ලෙන් බලා ගන්න පුළුවන්. ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා මම ඒකට ඔයාලට උත්තරයක් එවන්නම්. ඔක මේ අට බටේට මම ওই බර නැත්නම් ඔක පාත් වෙන්නේ නැහැ පල්ලහැට. ඔය බර වැඩි වෙන්න ඕන හින්දා මම උකට ගල් කැට ඇතුළට දාලා නැත්නම් ඔයාලා යකඩ කූරක් ඇතුළට දාලා ඉන් කැප් දෙකක් ගහලා දෙපැත්තෙන් වහන්න. මොකද ඇතුළට සතුරින් ගන්න පුළුවන්. මම නයිලොන් ලම් තමයි පාවිච්චි කරේ. කොහොමද සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ගන්න. ලස්සනට දිගහැරෙනවා. ඔක අතරපුවම පල්ලහැට ලස්සනට පාත් වෙනවා. ඔයාලට පුළුවන් ඊට ටිකක් දිගින් වැඩි වලගිඩ ප්‍රමාණය අනුව ඉතින් කොලේ පාවිච්චි කරන මට තිබ්බ එක අනුව මට පුළුවන් උනේ ওই ප්‍රමාණයට තමයි පල්ලහැට ගන්න. මට පුළුවන් ඊට දිග එකක් පාවිච්චි කරලා සම්පූර්ණ වෙන්නවත් දාගෙන ඔන්න උලම් පාර ආපුවම ටිකක් අහට යනවා. මොකද පල්ලහැ බටේට දාලා තියෙන මේ කම්බි කුර ටිකක් බර මදි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලා ඒ ගෙදර තියෙන ඉස්සරහා කෑල්ල නැත්නම් චැනල් එක ගාව නැත්නම් ඕපන් කෑල්ලක ඔබින වැස්සුණු දෙකෙන් ආරක්ෂණ මේ විදිහට හයි කරගෙන ඔන්න දැන් මම වාහනේ දාලා මට දෙන පොඩි මිනි කූබරයක් ඔන්න යාව එතන නවත්තලා මම මේක ඔයාලට පෙන්නනවා. මේක වහනවා ඔන්න උඩට දැම්මා. දැන් ඕපන් එදලා තරව ගමන් ලස්සනට පල්ලහැට පාත් වෙනවා. ඒකට ඉරිකඩ අවුව අවසට ඔය පැත්තෙන් අවුව වැටෙනවා. බස් නාහිර පැත්ත තියෙන මේ පැත්තේ. ඉතින් හොඳ ආරක්ෂාවක් හම්බ වෙනවා. ඔයාලා try කරලා බලන්න. මොන හරි දැනගන්න ඕනේ නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලට අවශ්‍ය දේවල් කියන්න. එහෙනම් ගිහිල්ලා එන්න.